Hello guys, ඔයාලා මගේ අලුත් වීඩියෝ සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා thumbnail එකේ දකින්න ඇතිනේ මොකද්ද වීඩියෝ කියලා. අද වීඩියෝ එක තමයි ඔයාලා PC එකේ RAM usage එක වැඩිද? කිසි වැඩක් කරගන්න බෑද? lag වෙනවද? එහෙනම් අපි මම මේ දෙන ට්‍රික් ටික ඔයා හරියටම කරන්න ඔයාගේ PC එකේ RAM usage එක එවලම අඩු කරගන්න පුළුවන්. එහෙනම් අපි යන් ඒක කරන හැටි බලන්න වීඩියෝ එකට යන්න කලින් කියනවා subscribe set වෙන්න කියලා. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මුලින්ම guys ඔයාගේ මෙතන සර්ච් බාර් එකේ ඕපන් කරගන්න ඕන ටයිප් කරගන්න ඕන ටාස්ක් මැනේජර් කියලා. ඔයා ටාස්ක් මැනේජර් එක ඕපන් කරගන්න මේ විදිහට ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයා මෙතන යන්න ඕන ඔයාගේ setup app වලට. ඊට පස්සේ මේ ඔයාට අනවශ්‍ය සියලුම app ටික මෙතනින් මේ මෙහෙම කරලා disable කරගන්න ඕන. අනවශ්‍ය සියලුම app ටික disable කරලා දාගන්න. ඊටුටත් ඔයාගේ PC එකේ RAM usage එක ගොඩක් වෙලාවට අඩු වෙනවා. මට මේක තියෙන සියලුම app ටික ඕන enable තියාගන්න ඕන. දැන් මේ විදිහට ඔයා හිතන්නකෝ ඔයාගේ OneDrive enable වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ ඔයා කරන්න ඕන මේ විදිහට enable වෙලා තිබ්බොත් disable කරගන්න එක. හරි guys. ඊට පස්සේ දෙවෙනි step එක තමයි guys ඔයාගේ PC එකේ තියෙන අනවශ්‍ය services disable කරගන්න ඕන. මුලින්ම type කරන්න search bar එකට ගිහිල්ලා services කියලා type කරගන්න. ඊට පස්සේ මුලින්ම මේ services කියලා ප්‍රතිරෝධක icon එකක් තියෙන එක setting එකේ යගෙන එක. පස්සේ මෙතන යන්න ඕන. එතන තියෙනවා guys background transfer මේ guys තියෙන background මෙතන තියෙනවා BITS කියලා මේ කියවන ටිකක් අමාරුයි guys. පාත් මේක හොයාගෙන එහෙනම් start තියනවා නම් මේක stop කරලා app ඊට පස්සේ මෙතන disable කරගන්න. ඊට පස්සේ app එක ගාලා okay දෙන්න. හරිද guys? මම ඒක මොනක් කරන්න යන්නේ මගේ app usage එක ඉච්චර යන්නේ නැති හින්දා ඒක disable කරගන්න මගේ ඒක stop කරලා තියෙන්නේ. ඔයාලගේ stop කරගන්න. හරිද guys? ඊට පස්සේ තුන්වෙනි step එක තමයි guys ඔයාගේ අනවශ්‍ය temp file cache file delete කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙනවාට Windows R ඔබලා මෙන්න විදියට temp කියලා search කරගන්න. ඊට පස්සේ temp කියලා search කරන open කරගන්න. ඊට පස්සේ මේ ටික delete කරගන්න අනවශ්‍ය app ටික. ඊට පස්සේ ඔයා search කරගන්න ඕන මේ විදියට widget temp කියලා ලකුණ දාලා temp කියලා search කරගන්න ඕනවා. හරිද guys? ඒකේ තියෙන files ටික delete කරගන්නවා. පස්සේ ඔයාලා ගොඩක් වෙලාවට මේක දන්න ඇති guys. හැබැයි මේක දන්නේ නැතුව ඇති. මේ විදියට profit කියලා type කරනවා. prefetch. හරිද guys? ඔය විදියට type කරන okay දෙන්න. හරිද guys? okay files නෑ මගේ ඊට පස්සේ ඔයාලා files තියෙනවා නම් ඒවා delete කරන්න. හරිද guys? ඊට පස්සේ ගන්න තියෙන්නේ guys ඔයාගේ අනවශ්‍ය cache තියෙනවා නම් disk clean up කරන එක. disk clean up එකක් දී ගන්න මෙන්න මේ විදියට guys. okay කරන්න. මේ සියලුම files ටික දී clean up system කියලා දී කියලා ටිකලා කරනවා guys. අපර කීපයක් කියන්නේ ඔයාගේ වැඩිය මෙතන කෑෂ් නැත්තම් මේක ඉක්පොන්ට වෙනවා guys. හරිද guys? මම මේක ඔයගොල්ලෝ මම මේක දෙන්නද guys? මම දැන් මේක දෙන්නේ නැහැ guys. මගේ ගොඩක් තියෙනවා 1.1 GB තියෙනවා හින්දා. ඊට පස්සේ last tip එක තමයි guys මේක වැදගත් ඔයාලා හැමෝටම ඔයාලගේ app එකක් තියනවා ගන්න guys. ඒක app එකේ නම තමයි ඔයාලා දැනට මම දන්නවත් ඇති memredact කියලා app එක. මේ විදිහට memredact download කියලා අහගන්න. ඒකට එනවා උඩින්ම memredact.org කියලා ඒක වාට තියෙන්නේ මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙතන download කියන එක ඔබන්න guys. පස්සේ ඔහොම download වෙනවා guys. ඊට පස්සේ එතනත් ගිහිල්ලා අර තියෙන download for windows කියලා ඒක download කරගන්න තියෙන guys. ඊට පස්සේ ආට තියෙන එක double click කරලා open කරගන්න guys. ඒක open කරගන්න. ඊට next තියගෙන යන්න guys. next තියලා finish කරගන්න. ඊට පස්සේ ඔය විදිහට memredact එක open වෙනවා guys. ඊට පස්සේ එකසාරක් ක්ලික් මෙමරි දෙන්න. මම දැන් 57ක් යූස් වෙනවා 100ට. දැන් 133ක් විදියට. පුදුමයි නේද? 133ක් විදියට. දැන් 121යි. එහෙම වෙන්න පුළුවන් guys. එහෙනම් guys මෙන්න මේ විදිහට තමයි අපි RAM usage එක 50 ගානක දීලා 20 ගානකට අඩු කරේ. එහෙනම් guys ඔයාලා subscribe කරලා set වෙන්න මම අදට ගිහින් එනවා guys. bye.